අද වීඩියෝකින් මම පැහැදිලි කරන්නේ තන්ඩබෝල්ස් බලන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් ගැන වගේම තන්ඩබෝල්ස් වගේ කට්ටිය සෙන්ට්‍රි වගේ පවර්ෆුල් කෙනෙක්ව පරද්දන්න පුළුවන් කොහොමද කියන එක ගැන මේ වගේ වීඩියෝස් දිගටම බලන්න සබස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරගෙන ඉන්න. දැන් යමු මාතෘකාවට. මවල් සිනමටික් නිවර්සක තන්ඩබෝල්ස් ටීම් එක ගැන දැනගන්න කලින් අපි මේ ටීම් එක හදන්න පාදක වෙලා තියෙන කොමික්වල තන්ඩබෝල්ස් ටීම් එක ගැන දැනගෙනීමු. කොමික්වලදි ප්‍රොෆෙසර් සේවියර්ගේ මැග්නීටෝගේ මයින්ඩ් එක තුළ හැදුණු ඔන්ස්ලෝට් එක්ක ෆයිට් කළාට පස්සේ ඇවෙන්ජර්ස්ලා ගොඩ දෙනෙක් මැරලා කියලා තමයි ඩික්ලෙයාර් කරලා තියෙන්නේ. මොකද ටික කාලයක් යනකම් එයාලා පොකට් යුනිවර්ස් එකක හිර වෙනවා. හීරෝස්ලාට විරුද්ධව ෆයිට් කරන්න ගිහින් කීප සැරයක්ම ෆේල් වෙලා හිටපු බැරන් සීමෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නවා. සීමෝට ඕන වෙන්න ඇවෙන්ජර්ස්ලගේ ශීල්ඩගේ ඉන්ටෙල් වලට ඇක්සස් අරගෙන මේවා අන්ඩර්වර්ල්ඩ් එකට විකුණලා සල්ලි හොයන්න. ඉතින් සීමෝ කරන්නේ ගොලායත්, ෆික්සර්, ස්ක්‍රීමින් මීමි, බීටල්, මූන්ස්ටෝන්ගේ විලල්ලව එකතු කරගෙන වෙනස් අයිඩෙන්ටිටි වලින් ඇවිත් ඇවෙන්ජර්ස්ලව ෆැන්ටස්ටික් ෆෝලව රිප්ලේස් කරන්න ටීම් එකක් හදන එක. සීමෝ මේ විදිහට හදන ටීම් එකේ නම තමයි තන්ඩබෝල්ස් කියලා කියන්නේ. ඉතින් මේ කට්ටිය හීරෝස්ලා වගේ තවත් විලන්ලට විරුද්ධව ෆයිට් කරනවා උනත් අන්තිමට මෙයාලා ගැන ඇත්ත හෙළි වෙනවා. එවුනාට සීමෝ හිතපු නැති විදිහට මේ අයගෙන් සමහරු යාලට ලැබුණු ගෞරවය නිසා තවදුරටත් විලල්ලා නොවි හොඳ අය වෙන්න තීරණය කරනවා. ඉතින් මේ තන්ඩබෝල්ස් ටීම් එක පස්සේ කාලෙකදී රීෆෝම් වෙලා කාලෙන් කාලට හෝක්කයි, ලූක් කේජ් වගේ හීරෝස්ලාත්, රෙඩ් හල්ක්, වින්ටර් සෝල්ජර් වගේ ඇන්ටි හීරෝස්ලාත්, නෝමන් ඔස්බෝන්, කින්ග්පින් වගේ විලල්ලාත් ලීඩ් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට තමයි කොමික් වලදී තන්ඩබෝල්ස් ටීම් එක නිර්මාණය වෙන්නේ. දැන් එමු MCU එක පැත්තට. වාට මතකත බ්ලක් විඩෝ එකේ අපි මුලින්ම දැකපු වැලෙන්ටිනා ඇලෙක්ඩ්‍රා ෆොන්ටේන්ගේ සීන් එක. මේ වැල් කියලා කියන්නේ CIA එකේ ඩිරෙක්ටර්. බ්ලක් විඩෝ එකේදී වැල් එන්නේ නටාෂා රොමනෝෆ්ගේ මරණයට ක්ලින්ට් බාටන් වගේ කියන්න ඕන කියලා යෙලෙන්නට කියන්න. මොකද වැල්ට ඕන වෙන්නේ හොක්කයිව අයින් කරලා දාන්න. මොකද ක්ලින්ට් කියලා කියන්නේ පෘථිවියේ ඉතුරු වෙලා ඉන්න එකම ඔරිජිනල් ඇවෙන්ජර් වගේම US ගවර්න්මන්ට් එක ගැන ෂීල්ඩ් එකේ රහසිගත තොරතුරු ගැනත් එයා දන්නවා. මොකද ක්ලින්ට් කියන්නේ ෂීල්ඩ් එකේ ඉඳපු දක්ෂම ඒජන්ට් කෙනෙක්. හැබැ හෝකයි සිරිසිකද එල්ලෙන ඇත්ත දැනගත්තර පස්සේ වැල්ගේ ප්ලෑන්් එක අසාර්ථක වෙනවා. ඊළඟට වැල්ව දකින්න ලැබෙන්නේ ෆැල්කන්නන් වින්ටර් සෝල්ජර් සීරීස් එකේදී. ජොන් නෝගෝ කැප්ටන් ඇමරිකා විදිහට ඩිස්චාර්ජ් කළාට පස්සේ වැල් ජෝන්ට අලුත් කොස්ටියුම් එකක් වගේම US ඒජන්ට් කියන මැන්ටල් එක දීලා එයා කෝල් කළාම ආන්සර් කරන්න කියලා කියන විදිය තමයි මෙතනදී පෙන්නන්නේ. වැල් මේ කරන්නේ මොකද්ද කියලා කිව්වොත් එයා මේ විදිහට ඇන්ටි හීරෝස්ලව හම්බ වෙන්නේ ඇවෙන්ජර්ස්ලව රිප්ලේස් කරන ටීම් එකක් හදන්න. මොකද සිවිල් වෝර් නිසා කැඩුණු ඇවෙන්ජර්ස් ටීම් එක තාමත් එකතු වෙලා නැහැ. වැල් මේ විදිහට ඇවෙන්ජර්ස්ලගේ රිප්ලේස්මන්ට් එක ගැන අනවුන්ස් කරන්නේ ටීසර් එකේදී පෙන්නන්න මෙන්න මේ ෆන් රේස් එකේදී ගිහලා අපිට ගෙස් කරන්න පුළුවන්. මොකද මෙතන 2012 බැටල් ඔෆ් නිව්යෝර්ක් එක වෙනුවෙන් ඔරිජිනල් ඇවෙන්ජර්ස්ලා 6 දෙනාට ගරු කිරීමක් වෙනවා කියලා අපිට මේ පෝස්ටර්ස් වලින් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම බැටල් ඔෆ් නිව්යෝර්ක් එකේදී ලෝකි පාවිච්චි කරපු සෙප්ට් එක වගේ ආටිෆැක්ට්ස් මෙතන තියෙනවා. ඉතින් මම හිතනවා පරණ ඇවෙන්ජර්ස්ලාගේ පළවෙනි ටීම් අප් එක උණු බැටල් ඔෆ් නිව්යෝර්ක් එක සමරන ගමන් අලුත් ටීම් එක ඉන්ට්‍රොඩියුස් කරන්න ලොකු chance එකක් තියෙනවා කියලා. වැල් මේ විදිහට හදන තන්ඩබෝල්ස් ටීම් එකේ මෙම්බර්ස්ලා වෙන්නේ බ්ලැක් විඩෝ, US ඒජන්ට්, රෙඩ් ගාඩියන්, ගෝස්ට්, ටාස්ක්මාස්ටර්, වින්ටර් සෝල්ජර් වගේම මගේ ෆේවරිට්ම කැරක්ටර් එකක් වෙන බොබ්. Who are you? I'm Bob. මේ අයට තියෙන සමානකම තමයි මේ හැමෝටම ක්‍රිමිනල් රෙකෝඩ් එකක් තියෙනවා. ඉතින් US ගවර්න්මන්ට් එක එහෙම නැත්නම් CIA එක මෙයාලව තෝරගන්නේ මෙයාලට තියෙන ලෝසූට් ලිහිල් කරන පොරොන්දුව මත එයාලගේ කුණු වැඩ කරගන්න පුළුවන් නිසා. හරියට කිව්වොත් මේක ඇවෙන්ජර්ස් රිප්ලේස්මන්ට් එකක්ම නෙවෙයි. මේක ඇවෙන්ජර්ස්ලා නැති නිසා ඇවෙන්ජර්ස්ලා කරපු වැඩ කරන්න US ගවර්න්මන්ට් එකෙන් හදන සුයිසයිඩ් ස්ක්වොඩ් එකක්. බකීගේ පැත්තට આવොත් මේ වෙද්දි බකී කියන්නේ US ගවර්න්මන්ට් එකට වැඩ කරන කෙනෙක්. ඒ නිසා තමයි ටීසර් එකේදීත් එයාව සෙනෙට් හියරින් එකක පෙන්නන්නේ. ඒ වගේම බකී වැල්ගේ ෆන් රේස් එකෙත් ඉන්නවා. ටීසර් එකේදී වගේම ට්‍රේලර් එකේදීත් බකී තන්ඩබෝල්ස්ලව හන්ට් කරනවා බලා ගන්නත් ලැබෙනවා. ඉතින් මේ විදිහට බකී වැල්ට උදව් කරන්න හදනවා වගේ පෙන්නුවත් මම හිතනවා බකී මේ කට්ටිය එකතු කරන්නේ වැල්ට විරුද්ධව කියලා. මොකද නිව්යෝර්ක් වලට ඇටැක් කරන වොයිඩ් බෝට පත් වෙන සෙන්ට්‍රිව හදන්නේ වැල්ල තුල CIA එකකින් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. දැන් අපි යමු මේ සෙන්ට්‍රිගේ පැත්තට. බොබ් එහෙම නැත්නම් රොබර්ට් එහෙමත් නැත්නම් සෙන්ට්‍රි කියලා කියන්නේ මාවල් එකේ පවර්ෆුල්ම සුපර් හීරෝස් ලගින් කෙනෙක්. හරියටම කිව්වොත් මෙයාගේ ඇඟේ තියෙන එනර්ජි එක ඉරවල් මිලියනයක් විතර පවර්ෆුල් කියලාත් කොමික් වලදී කියනවා. කොච්චර පවර්ෆුල්ද කිව්වොත් එයාව ද්‍රවයක් කළත් ආයමත් හිටපු විදිහට මෙන්නත් මරණ අයට ජීවය දෙන්නත් මාවල් යුනිවර්ස් එකේ පවර්ෆුල්ම උපකරණයක් වෙන කොස්මික් කියුබ් එකක් අවශෝෂණය කරගන්න, ඇස්ගාඩ් වගේම සෙලෙස්ටියල් කෙනෙක්ව විනාශ කරන්න, රියැලිටි එක වෝප් කරන්න, ඩිමෙන්ෂන්ස් ඉරන්නත්
මොලිකියුල්ස් පාලනය කරන්නත් තරම් සෙන්ට්‍රි පවෆුල්. සෙන්ටිමෙච්චර පවෆුල් වෙන්නේ මද්‍රවවලට ඇබැවිලායින්ද ප්‍රොබට්ව කැප්ටන් අමරිකාගේ සුපසෝල්ජ සීරම එක දශක ගණක් තිස්ස ලක්ෂගුණයක් විතර වැඩි දියුණු කරලා හදපු සීරම එකකට එයාව ඇඩික්ටුණු නිසා ඇවෙන්ජස්ලත් හැදන්න කලින් මෙයා මවල් නිවර්සගේ ඉඳලා තියෙනවා. හැබැයි කාටත් මෙයාව මතකනෑ. කොටින්ම රොබට් කියන්නේ සෙන්ට්‍රි කියන සුපහිරෝ කියල එයාටත් මතගන හැ. මොකද ඩොක්ට ස්ට්‍රේන් හරි මැජික් සහ ටෙක්නෝලජ එකතු කරලා සෙන්ට්‍ර කියන හීරෝ ගැන පෘතුවිය හැමෝටම අමතක කරනවා. මොකද බොබ් තමයි හෙම කරන්න කියල ඉල්ලන්නේ. ඒකට හේතුව තමයි මේ බොබ්ට මානසික රෝග ගොඩක් තියෙනවා වගේම එයාගේ මයින්ඩ් එක සෙන්ටි වගේම පවෆුල් වොයිඩ් කියලා ඩාර්ක් එන්ටිටි කෙනෙකුත් ජීවත් වෙනවා. ඒ වගේම මේ වොයිඩ් නැති කරන්න පුළුවන් විදිය තමයි රොබර්ට් සෙන්ටි ගැන තියෙන මතකය නැති කරන එක. ඉතින් මේ නිසා තමයි සෙන්ටි කියලාගෙන කිටියා කියලාවත් හොයාගන්න බැරි විදිහට එයා ගැන මතකය හැමෝගෙම නැති කරන්න කියලා රොබර්ට් ඉල්ලන්නේ. හැබැයි කාලෙත් එක්ක වොයිඩ් වගේම සෙන්ට්‍රිත් තායමත් වෙනවා. සෙන්ට්‍රිගේ හිස්ටරි එක ඔරිජින් එක අවස් වගේම වොයිඩ් ගැනත් වැඩස්තර දැනගන්නම් වෙන්න මේ ප්ලේලිස්ට් එක අනිවාර්යයෙන්ම බලන්න. ටීසකේද අපට දැනගන්න ලැබෙනවා හෝම් කමින් එකේදී ටෝනි විකුල්ලා කියලා පෙන්නපු ඇවෙන්ජර්ස් ටව එක අරගෙන තියෙන්නේ CIA එක කියලා. කොහොමනත් US ගවර්න්මන්ට් එකෙන් අලුත් සුපර් සෝල්ජර් ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරගෙන තියෙනවා කියලත් ඒකේ අවුට්කම් එක සෙන්ට්‍රි කියලාත් මේකෙදි කතාව වෙනස් කරලා තියෙන්න පුළුවන්. මොකද මෙන්න මෙතනදී බ්ලොන්ඩ් කෙනෙක් වෙන බොබ්ට ගැලපෙන විදිහට බ්ලොන්ඩ් හෙයාර් ස්ටයිල්ස් තියෙන පේපර් එකක් වගේම වොච් ටවර් කියලා තියෙනවත් බලා ගන්න ලැබෙනවා. කොමික් වලදී වොච් ටවර් කියලා කියන්නේ සෙන්ට්‍රිගේ හෙඩ්ක්වෝටර්ස් එකේ නම. මේක ඇතුළේ ක්ලොක් කියලා AI එකක් පෘථිවිය ආරක්ෂාව ගැන මොනිටර් කරනවා වගේම කොමික් වලදී ඇවෙන්ජර්ස් ටවර් කියලා කියන්නේත් මේකටම තමයි. මොකද ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේම රීඩ් රියැලිටි එක වොප් කරලා සෙන්ට්‍රිගේ මතකය හැමෝටම අමතක කරලා තියෙන නිසා මේ දෙකම එකම තැනක තමයි එක්සිස්ට් වෙන්නේ. හැබැයි කාටවත්ම වොච් ටවර් එක එක්ක සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ මූවි එකේදී සෙන්ට්‍රිගේ හිස්ටරි එක වෙනස් නිසා අලුත් වොච් ටවර් එක වෙන්නේ පරණ ඇවෙන්ජර්ස් ටවර් එකම තමයි. ට්‍රේලර් එකේදී ඇවෙන්ජර්ස් ටවර් එකේ වින්ඩෝස් කහ පාටට ඒ කියන්නේ සෙන්ට්‍රිගේ පාටට මැච් වෙන්න වෙනස් කරලා තියෙනවා දකින්න ලැබෙනවා. ඒ වගේම මෙතනදී ඩු නොට් රිලීස් කියලා තියෙන්නේ සෙන්ට්‍රිගේ ෆයිනල් ලුක් එක පබ්ලික් එකට රිලීස් කරන්න එපා කියලා වෙන්න ඕනේ. ඉතින් මේ මූවි එකේදී කැප්ටන් ඇමරිකාගේ සුපර් සෝල්ජර් සීරම් එක වැඩි දියුණු කරලා සෙන්ට්‍රි කියන සුපර් හීරෝ හදන්න US ගවර්න්මන්ට් එක වෙන්නත් ගවර්න්මන්ට් එක හිතුවට වඩා සෙන්ට්‍රි පවර්ෆුල් වෙලා සෙන්ට්‍රිගේ පවර්ස් කන්ට්‍රෝල් කරන්න බැරි වෙන නිසා ප්‍රොජෙක්ට් සෙන්ට්‍රි අතරපු ගවර්න්මන්ට් එක බොබ්බ හිර කරලා තිබ්බ වෙන්නත් පොසිබිලිටි එකක් තියෙනවා. හැබැයි බොබ්බ හිර කරලා තියෙන ඇවෙන්ජර්ස් ටවර් එකේද එහෙම නැත්නම් ට්‍රේලර් එකේ පෙන්වන්න මේ ප්ලේස් එකේදී කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ තියෙන බොබ්බ හිර කරපු තැන නම් ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒක පැහැදිලි කළොත් මේ ස්ට්‍රක්චර් එක තරමක් දුරට පෘථිවියෙන් එළියට ආපු ටියමට්ගේ කොටසක් වගේ. ඉතින් ටියමට්ගේ කොටසක බොබ්බ හිර කරා කියන එක ගොඩක් දුරට සාධාරණයි. මොකද ටියමට්ගේ ශරීරයේ ඇඩමැන්ටියම් තියෙනවා. ඉතින් ඇඩමැන්ටියම් කියන්නේ Marvel Cinematic Universe එකේ ශක්තිමත්ම ලෝහය නිසා මේ ටියමට් නම් එයාගේ ඇඩමැන්ටියම් ස්ට්‍රක්චර් එකට සෙන්ට්‍රිව හෝල්ඩ් කරන්න පුළුවන් කියලා හරි MCU සෙන්ට්‍රි ඇඩමැන්ටියම් වලට වීක් කියලා හරි කතාව වෙනස් කරන්නත් පුළුවන්. කොහොමනත් පළවෙනි ටීසර් එකේ එලෙනා ගතේ තියෙන බ්‍රීෆ් කේස් එක ගන්න නිසා වැල් බොබ් ඉන්න ප්ලේස් එකට තන්ඩර්බෝල්ට්ස් ටීම් එකේ යවන්න ඉඩක් තියෙනවා. මොකද අපිට ගෙස් කරන්න පුළුවන් මේ බ්‍රීෆ් කේස් එකේ තියෙන්නේ සෙන්ට්‍රිව නවත්තන්න පුළුවන් විදිහේ දෙයක් හරි එහෙම නැත්නම් බොබ්ට දුන්න සීරම් එකට සමාන විදිහම සීරම් එකක් හරි කියලා. ඉතින් වැල් මේ ටීම් එකේ යවන්නේ මේක අරන් එන්න වෙන්න පුළුවන්. මොකද සෙන්ට්‍රි එක්ක ෆයිට් කරන්න බෑ කියලා වැල් දන්න නිසා එයා මේකට සුයිසයිඩ් ස්ක්වොඩ් එකක් යවනවා වෙන්න පුළුවන්. සෙන්ට්‍රිගේ තන්ඩර්බෝල්ට්ස් ලගේ එන්කවුන්ටර් එකේදී සෙන්ට්‍රි කිසිම ගානක් නැතුව බකීගේ වයිබ්‍රේනියම් මත ගලවන විදිහ වගේම US ඒජන්ට් ඈතට විසි කරනවත් දකින්න පුළුවන්. ඉතින් මේ විදිහට විසි වෙන US ඒජන්ට් ආරක්ෂා කරන්නේ කවුද කියලාත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද සෙන්ට්‍රි අරනම තන්ඩර්බෝල්ට්ස් ටීම් එකේ කිසිම කෙනෙක්ට පියාඹන්න බෑ. තන්ඩර්බෝල්ට්ස්ලා එක්ක වෙන එන්කවුන්ටර් එකේදී බොබ්ගෙන් ආයෙමත් සෙන්ට්‍රි වේක් වෙන්න නිසා වොයිඩ් නිව්යෝක් වලට නිදහස් වෙනවා වෙන්න පුළුවන්. කිසිම මූවමන්ට් එකක්වත් නැතුව වොයිඩ් නිව්යෝක් වල මිනිස්සුන්ව නැති කරන විදිහත් අපිට ට්‍රේලර් එකෙන් දකින්න ලැබෙනවා. මෙම ෂැඩෝ එකක් වගේ වොයිඩ් පෙන්වන්නේ වොයිඩ් කියන්නේ ලිවින් ඩාර්ක්නස් එකෙන්. එහෙම නැත්නම් ස්පේස් එකේ අඳුරෙන් නිර්මාණය වුණු ජීවියෙක් නිසා. මම හිතන්නේ මේ වෙන්නේ මේ අයව විනාශ වෙන එක නෙවෙයි. ඒ වෙනුවට මේ වෙන්නේ මේ මිනිස්සුන්ව ඩාර්ක් ඩිමෙන්ෂන් එක වගේ වෙනත් ඩිමෙන්ෂන් එකකට යන එක වෙන්න පුළුවන්. ට්‍රේලර් එකේදී එලෙන්න මෙඩිකල් ලැබ් එකකින් මොකක් හරි අයිටම් එකක් වගේම ගිනි පිග් කෙනෙක්ව අරගෙන එනවා. යෙලෙනගේ අතේ ඉන්න මේ ගිනි පිග් දැක්කහම මට හිතුණු දේ තමයි සමහර විට මේ ගිනි පිග් අර මෙඩිකල් ලැබ් එකේ මොකක් හරි පරීක්ෂණයකට ලක් කරපු කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් සමහර විට මේ ගිනි පිග් සෙන්ට්‍රිව හදන්න කරපු පරීක්ෂණයෙන්ම ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. ඒත් සෙන්ට්‍රිව නවත්තන්න පුළුවන් කිසිම දෙයක් Marvel Comics වලදී නම් නැහැ. එහෙම දෙයක් මේ මූවි එකේදී තිබ්බොත් ඒක අලුතින්ම හදපු දෙයක් වෙන්න පුළුවන්. කොමික් වලදී සෙන්ට්‍රිව නවත්තන්න ඕනේ නම් එක්ක මැජික් වලින් හරි ටෙලිපති වලින් හරි ආව නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් එයාගේ වයිෆ් වෙන ලින්ඩි එයාව කන්ට්‍රෝල් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් සෙන්ට්‍රිම හිතලා එයාගේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගන්න ඕනේ.
ඒත් මම හිතනවා මේක මේන් කැරක්ටර් එක එලෙන නිසා ගොඩක් දුරට එලෙනා පාවිච්චි කරලා සෙන්ට්‍රිව නවත්තයි කියලා. මොකද එලෙන වොයිඩ්ගේ ෂැඩෝ එක ඇතුළට යන විදිහත් ට්‍රේලර් එකේ තියෙනවා. එහෙම කරොත් ගොඩක් දුරට සේව් මාර්තා වගේ සීන් එකක් මේකෙදි පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ එලෙනට සෙන්ට්‍රිව කන්වින්ස් කරන්න වෙනවා. මොකද මෙච්චර පවර්ෆුල් කෙනෙක්ව නවත්තන්න අනිවාර්යෙන්ම මේ වගේ ක්‍රමයක් යූස් කරන්න වෙනවා. එහෙමත් නැත්නම් කොමික් වල වගේ එලෙනා සුපර් ඇඩැප්ටොයිඩ් කෙනෙක් කරන්න වෙනවා. මොකද කොමික් වලදී එලෙනා සුපර් ඇඩැප්ටොයිඩ් කෙනෙක් විදිහට සෙන්ට්‍රි එක ෆයිට් කරලා දෙනවා. සුපර් ඇඩැප්ටොයිඩ් කෙනෙක් කියන්නේ කවුද කිව්වොත් ඔරිජිනලි සුපර් ඇඩැප්ටොයිඩ් කෙනෙක් කියන්නේ අන්ස්ටේබල් මොලිකියුල් සහ කොස්මික් කියුබ් පාවිච්චි කරලා හදපු සින්තසොයිඩ්ලා වර්ගයක්. මෙයාලට පුළුවන් එයාලා මුහුණ දෙන කෙනාගේ පවර්ස් කොපි කරන්න. එලෙනා සුපර් ඇඩැප්ටොයිඩ් කෙනෙක් වෙන්නේ එයාගේ බොඩි එක ඩැමේජ් වුණාට පස්සේ එයාව සුව කරන්න නම් සුපර් ඇඩැප්ටොයිඩ් කෙනෙක් විදිහට ඇවෙන්ජර්ස්ලා ඉවර කරනවා කියලා එයා හයිඩ්‍රා එකත් එක්ක ඩීල් එකක් කරපු නිසා. හැබැයි ඇවෙන්ජර් කෙනෙක් වුණු සෙන්ට්‍රිගේ පවර්ස් එක්ක එයාට වොයිඩ්ගේ ඉන්සැනිටි එකත් ලැබුණු නිසා හයිඩ්‍රා එකෙන් එලෙනාව ටර්මිනේට් කරනවා. හැබැයි මම හිතන්නේ නෑ මාවල්ල මෙච්චර දුරට මේ කතාව ගෙනියයි කියලා. බැරි වෙලාවත් මාවල්ල එලෙනාව පවර් අප් කරලා සෙන්ට්‍රිව නවත්තන්න හැදුවොත් ගොඩක් දුරට ඒක කරන්නේ what if series එකේදී රිටි විලියම්ස් කරා වගේ අල්ට්‍රෝන් එක එකතුලා සින්තසොයිඩ් හයිබ්‍රිඩ් කෙනෙක් විදිහට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කැප්ටන් මාවල් හල්ක් වගේ පවර්ෆුල් කෙනෙක් හරි සුපර් ස්ක්වල් කෙනෙක් හරි කතාවේ මැදදී බෑකප් ප්ලෑන් එකක් විදිහට ගෙන්නන්න වෙනවා. එහෙමත් නැත්නම් ටාස්ක් මාස්ටර්ට තියෙන මූවමන්ට්ස් කොපි කරන්න තියෙන හැකියාව පවර්ස් කොපි කරන්න තියෙන හැකියාවක් විදිහට අප්ග්‍රේඩ් කරන්න වෙනවා. ඉතින් අපි තාමත් දන්නේ නැහැ මේ මොන ක්‍රමයේ තන්ඩර්බෝල්ට්ස් මූවි එකේදී යූස් කරයිද කියලා. කොහොම වුණත් මේ කතාව ගැන එක දෙයක් කියන්න පුළුවන්. මේ කතාවට පාදක වෙලා තියෙන කොමික් වල තන්ඩර්බෝල්ට්ස් කතාවට වඩා වෙනස් කතාවක් කියලා වීඩියෝ එකේ මුලදි මොවාට පැහැදිලි වෙන්න ඇති. මොකද මේ මූවි එක හදන්න බේස් කරගෙන තියෙන්නේ කොමික් වල ඩාර්ක් ඇවෙන්ජර්ස් කතාව. ඩාර්ක් ඇවෙන්ජර්ස් කොමික් වලදී වෙන්නේ මොකක්ද කියලා කෙටියෙන්ම කිව්වොත් MCU එකේ වගේම සිවිල් වෝර් එක නිසා ඇවෙන්ජර්ස් ටීම් එක කැඩලා තමයි තියෙන්නේ. ඉතින් No Man Was Born ඇවෙන්ජර්ස්ලා වෙනකොට ඩාර්ක් ඇවෙන්ජර්ස් කියලා අලුත් ටීම් එකක් නිර්මාණය කරනවා. හරියටම මේ තන්ඩර්බෝල්ට්ස් ටීම් එක වගේ. ඩාර්ක් ඇවෙන්ජර්ස් ටීම් එකේ මෙම්බර් කෙනෙක් විදිහට සෙන්ට්‍රි ඉන්නවා වගේම මේ කතාවේදී එයාගේ වයිෆ් වුණු ලින්ඩි මැරෙන නිසා වොයිඩ් සෙන්ට්‍රිගේ සම්පූර්ණ පාලනයම අරගන්නවා වගේම හීරෝස්ලාට එකතු වෙලා වොයිඩ් නවත්තන්න වෙනවා. ඉතින් මෙච්චර ලොකෝට යන්නේ නැති වුණත් තන්ඩර්බෝල්ට්ස් එකට මේ කතාව තමයි බේස් වෙලා තියෙන්නේ. ඉතින් මේ දේවල් තමයි මේ වීඩියෝ එකෙන් මම තන්ඩර්බෝල්ට්ස් මූවි එක ගැන එක්ස්ප්ලেইন කරන්න හිතුවේ. මේ වගේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝස් ටිකටම බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරගෙන ඉන්න. වීඩියෝ එක ගැන අදහස් ප්‍රශ්න වගේම ඉස්සරහ වීඩියෝ වලදී ඔයාලට දැනගන්න ඕනේ මොනවද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් වලින් අපේ අනිත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකට එකතු වෙන්න. එහෙනම් එක්සෙල්සියර්